කන්න පුළුවන් වුණාට එයාට හොයන්න කන්න බෑනේ. ඒක හින්දා කුණල්ලුන්ගේ ප්‍රශ්න තමයි දැන් ලොකුටම තියෙන්නේ කොහොමද කියලා මට අඩේ පාවක් වුණා. මේ මෙච්චරයි වා. මේ මෙච්චරයි. කොළඹත් එක්ක ඉඳලා ගමට ඇවිල්ලා මේ වගේ වැඩ කරනවා කියලා කවුරුත් විශ්වාස කරන්නේත් නැහැ. එනකොට අපි ඉතින් අද මම ඔයාලට පෙන්වන්න යන්නේ අලුත්ම වැඩක්. ඒ කියන්නේ අලුත්ම වැඩක් නෙවෙයි. ඒ කියන්නේ ගමක ඉන්න මිනිස්සෙක්ට මාර සාමාන්‍ය දෙයක්. ඉතින් අද අපි යන්නේ ගොයන් කපන්න. ඇත්තම කිව්වොත් අපි උදේ භාගයක්ම කපලා ඉවරයි. තව චුට්ටක් තියෙන්නේ අපි උදේ ඇවිල්ලා කපලා දැන් මේ පොඩ්ඩ තියෙන්නේ. ඒ කියන්නේ වැස්ස හින්දා අපිට ගෙදර යන්න වුණා. දැන් මේ ටික කපලා ඉවරයක් කරලා යන්න. කපලා ඉවරයක් කරන්න තමයි හදන්නේ. මට හිතුණා ඉතින් මේ දේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. මොකද කොළඹත් එක්ක ඉඳලා ගමට ඇවිල්ලා මේ වගේ වැඩ කරනවා කියලා කවුරුත් විශ්වාස කරන්නේත් නැහැ. කවුරුත් හිතන්නේත් නැහැ. ඒක හින්දා මම හිතුවා මේ වගේ ලස්සන වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් මේක ඔයාලටත් හොඳට තියෙයි මටත් හොඳට තියෙයි කියලා. ඉතින් බලමු. එන්න. ඉතින් මේ යාළුවෙකුත් හම්බෙලා ඉන්නවා. යාළුවෝ ගොඩක් හම්බුණා දැන් දෙන්නෙක් තුන්නෙක් මිරිකුවා. අවුලක් නෑ මේ කීයද තව එනවා. කුණල්ලුන්ගේ ප්‍රශ්න තමයි දැන් ලොකුටම තියෙන්නේ. මොකද වැහලා හින්දා කැලේ කුණල්ලු ටික කොහොමද එනවා දැන් කොහොමද ලේසු හොඳට එනවා. දැන් ඉතින් අපි වැඩ පටන් ගන්න යන්නේ. ඉතින් සාම්ප්‍රදායික විදිහට අපි දැන් බෑගත්තර වැදලා තමයි නේ මල්ලි වැඩ පටන් ගන්න. කියන්නේ මම දැන් මේ එරිලා ඉන්නේ හොඳටම මඩේ. මේකත් එක්ක දැන් මේ ඇත්තට මේ වෙල පොඩ්ඩක් හොඳයි නේ. අපි උඩහ වෙලවල් මීට වැඩි එරෙනවා. එරෙන්නේ නැහැ පොඩ්ඩක්. මේක එරෙන්නේ නැහැ. ඉතින් අපි සාම්ප්‍රදායික විදිහට බෑගත්තර වැඳලා වැඩ ටික පටන් ගමු. වලට වැඳලා අපි බෑගත්තර කරන වැඩේ පටන් ගමු. මඩ සෝදාගත් කල ගොවියා රජ කළ හැකියි. රජ නේ නළුවෙකු. නළුවෙකු? ඒ මොනවද ඒක? මොකද්ද? කවුද නළුවා? ආයිතුරේ? අපරාධනේ අර අපි දවල් කම්පියුටර් වීඩියෝ කරලා දාන්න තිබ්බේ. ඕනේ ඒවා. කරන්න දෙයක් නැහැ. ඉතින් අපි මේ වැඩේ හරි කරලා දාමු. හරිද බං? අවුල නැහැ නේ අයියා. අරුඹ කඹුල් ඉනකොද අර අලියේ අතනනේ අර පොඩි දවස්වල මට පොඩ්ඩක් මතකයක් තියෙනවා. අර පොඩි දවස්වල මේක යකෝ මං මට මතක නැහැ මං කී වසරද වගේද මන් තමයි. හරි 7 8 කියන්නේ මමත් ඉන්නවනේ. බලපාත්තුනේ තාම වතුර ඉඳින්නේ නැහැ. මෙච්චර කලින් ඉඳලා නැහැ. මෙතකොට නෑත් එක්කවා ඈ මුන් එන්නෙත් නෑ වා. මේ මෙච්චරයි වා. මේ මෙච්චරයි. ඒ ඉතින් ගාව වතක තරගේ ගේම් දෙන්න ඒ දැන් දිනයිකුත් ඉන්නකෝ ඒක. ඔව් යකෝ. දැන් දිනයිකුත් ඉන්නයි.
වැඩේ පන්සලේ සද්දෙත් එහෙම. ඒ කියන්නේ දැන් 6ත් පහ වෙලානේ. 6:00යි වෙලාව. ඉතින් අපි දැන් ඉවරෙන්න ළඟයි. ඇත්තටම කිව්වොත් ඉවරෙන්න ළඟයි. ඉවරෙන්න ළඟයි කියන්නේ ගෝයන් ඔක්කොම කපල ඉවර නෑ. මොකද අපේ පුරුද්දක් විදිහට සම්ප්‍රදායක් නෙවෙයි. අපේ පුරුද්දක් තියෙනවා හැමදාම මේක සම්ප්‍රදායක්ද කියලා ඇත්තටම දන්නේ නෑ. අපි හැමදාම අපි ගෝයන් කපලා අපි මේව කරලා අපි පුරුද්දක් විදිහට අපේ වෙලවල් වල හැම ලියද්දකම අහිංසක සත්තු ඉන්නවනේ. අහිංසක සත්තුන්ට කොටක් ඉතුරු කරනවා. මොකද ඒ සත්තු කාලා බීලා ඉන්නේ අපිට හොයාගෙන කන්න පුළුවන් වුණාට එයාට හොයාගෙන කන්න බෑනේ. ඒක හින්දා අපේ පුරුද්දක් ඒක මං හිතන්නේ සම්ප්‍රදායකුත් වෙන්න ඇති. කියන්නේ අපි අනිත් මිනිස්සුන්ගේ මේව දන්නේ නෑනේ. අනිත් මිනිස්සු කොහොමද මේව වෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මේ අපි කරන දෙයක් තමයි. ඒක හින්දා අපි මෙතන භාගයක් කොටහක් තියෙනවා. කොටහක් අපි කුරුල්ලොන්ට තියන්න ඕනේ. අනිවාර්යෙන් තියන්න ඕනේ ඒක මේ මොකද ඒ සත්තුන්ට මේ හොයාගෙන කනවා මිසක් එයාලට අපිට වගේ මේ හදාගෙන කන්න දේවල් එහෙම බෑ. ඒ නිසා එයාලට අපි කොටහක් තියන්න ඕනේ. මේ ටික අපි ලියමු නේද? අපි මේ ටික තියලා අපේ වැඩ ඉවර කරමු. මොකද ඒ අහිංසක සත්තු පවුනේ. ඉතින් ඇත්තටම පොඩි දුකක් තියෙනවා අපිට මුලින් ඉඳලා වීඩියෝ එක කරගන්න බැරි වුණා. මොකද වැස්ස ආවා උදේ එහෙම අයිඩියක් තිබ්බේ නෑ ඇත්තටම. දැන් තමයි පොඩි අයිඩියක් ආවේ මගේ මගේ ඒ ජීවිතේ වෙනස්. කියන්නේ ඇත්තටම රංගන ජීවිතේ වෙනස්. ඒ ඊට පස්සේ මම කොළඹ ඉඳලා ඉගෙන ගන්න පැත්තද මම රංගපාන පැත්තද හැමදේම වෙනස්නේ. කියන්නේ මම ගමට ආවා කියන්නේ මං සරල මිනිස්සෙක්. ඇත්තටම කිව්වොත් මම මාරම සරල ජීවිතයක් ගත කරන මිනිස්සෙක්. ඉතින් මට හිතුණා මේ වගේ ලස්සන දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඒකයි මම මෙහෙම වැඩක් පටන් ගත්තේ. ඇත්තටම මගේ යාළුවෝ ටික ඕන දෙයකට සපෝට් කරනවා. කියන්නේ මට තනියෙන් මේ වැඩේ කරගන්න බෑ. කියන්නේ හැමදැනටම යාළුවෙක් හොඳ යාළුවෝ ඉන්න ඕනේ. කියන්නේ ඕනඩකට බෑ කියන්නේ නැතුව වෙනවා. අපි පොඩ මරා ගන්නවා එහෙම තමයි. ඒක කියන්නේ යාළු පිට් එකට. ඉතින් අපි ගිහිල්ලා එන්න. වීඩියෝ එක අපි අනිවාර්යෙන් දානවා. ඔයාලා කැමති නම් දිගටම මේ වීඩියෝස් වල කැමති නම් කියන්නේ කවුරුත් කරන vlogs කියන්නේ දැන් සාමාන්‍ය vlogs කියලා ගොල්ලෝ සමහර කරලා මේකප් පුරලා මොනවද එහෙමනේ ඒව නෙවෙයි. මේ වගේ කියන්නේ ගමේ අලුත් වීඩියෝස් බලන්න ඕන නම් අපි මේ channel එක subscribe කරලා තියාගෙන ඉඳලා share කරලා comment කරලා හැමෝටම කියන්න අනිවාර්යෙන් ඔක්කොගෙම වෙනවා කියලා පොඩි සපෝට් එකක් දෙන්න කියලා. ඔව්. අපි අර සපෝට් නෙවෙයි කියන්නේ සපෝට් නෙවෙයි ඔයාලා මේකට කැමති enjoy කරනවා නම් අපිට පොඩි කියන්නේ සපෝට් එකක් තමයි. ඔයාලගේ උදව්ව තමයි කියන්නේ ඔයාලගෙන් තමයි මම කියන්නේ ඔයාලා හින්දා තමයි මම පොඩි හරි කියන්නේ මම මහා ලොකු කෙනෙක් නෙවෙයි. ඇත්තටම මම එහෙම නෙවෙයි. ඔයාලා හින්දා තමයි මම දැනකට ගියත් දැනටත් කට්ටියක් කතා කරලා ඒ සතුට මට හැමදාම තියෙන්නේ ඔයාලා හින්දා. ඉතින් ආදරෙන් ඉල්ලනවා දිගටම රැඳිලා ඉන්න. මගේ කියන්නේ මගේ ගමනේ නැවතීම මෙතන නෙවෙයි. තව ගොඩක් දුර යන එකට මට ගොඩක් කැප වෙන්න ඕනේ. මං ඉගෙන ගන්න ඕනේ. මං ඉගෙනගෙන ඒවත් එක්ක යන්න ඕනේ. මම රංගපාන එකත් තාම අලුත්. ඒ කියන්නේ ඇත්තටම මට හරියට රංගපාන ගන්න බැරි තරම්. කියන්නේ මම මේක දන්නවා. මට පුළුවන් කියලා මං කවදාවත් කියන්නේ නැහැ. මං ඉතින් මගේ හැමදේම ඉගෙනගෙන මම පුළුවන් තරම් ඉක්මනට යනවා කියලා මම අදේට කියන්නේ මම හිතා ගන්නවා. ඉතින් අපි මේ වීඩියෝෙන් ගිහිල්ලා ඉන්න දැන් ගොඩ රෑත් වෙලා අපි එනවා. Tata bye. Tata bye ya nak. Ai udah lekawa. Are tanggal mang hina wenna tu. Man දෙකක් ගන්න. ඔයාලා ඉතින් බලන්න දෙයක් වයි ගන්න. මේ මම එහෙනම් අපි කොන්න අපි අනිත් මලු ටිකත් අරන් එන්න. එක එක අරන් එන්න. නැත්තම් කොන්දෝච්ච. දෙන්න දෙයක් දෙයක්.